ආයුබෝවන් මිතුරනි. අද මම ඔබට කියා දෙන්න බලාපොරොත්තු වන්නේ අප කවුරුත් දන්න තැනක් පිළිබඳවයි. නමුත් මේ පිළිබඳව අපි තවත් කරුණු ඉගෙන ගත යුතුයි. මේ පිළිබඳව සඳහන් කරන විට අපාය නමින් හැඳින්වේ. එහෙනම් අද අපි සාකච්ඡා කරමු මොකක්ද මේ අපාය කියන තැන. අපාය යනු කුමක්ද? අපාය යනු හුදු බියගැන්වීමක් නොව තමා කළ අකුසල කර්මයන්ට අනුරූපව විපාක විඳීමට සිදුවන ස්වාභාවික ස්ථානයකි. බුදුදහමට අනුව සතර අපායක් පවතී. එය නම් කරන විට නිරය, තිරිසන් අපාය, പ്രേත ලෝකය සහ අසුර නිකාය. මෙයින් වඩාත්ම බිහිසුණු ස්ථානය වන්නේ නිරයයි. එහෙනම් අද අප නිරය පිළිබඳව කරුණු කතා කරමු. ප්‍රධාන නිරයන් සහ ඒවායේ බිහිසුණු බව. අටමහා නිරයන් පිළිබඳව විස්තර කරන විට සිතට දැනෙන බිය මගින් අකුසලයෙන් වැළකීමට මිනිසා පෙළඹේ. එම නිසාමයි මේ කාරණාව මම ඔබට කියා දෙන්න බලාපොරොත්තු වන්නේ. අංක 1. සංජීව නිරය. මෙහි නිරිසතුන්ව යම පල්ලන් විසින් කැබලි වලට කපා දමනු ලැබේ. නමුත් කර්ම බලය නිසා නැවතත් පණ ලබා එසැනින්ම නැවත වදහිංසාවට ලක්වේ. මෙම සංජීව නිරයට වැටීමට වන අකුසල කර්මය වන්නේ සතුන් මැරීම මෙයට ප්‍රධානම හේතුව වෙයි. අංක 2. කාල සූත්‍ර නිරය. නිරිසතුන්ගේ ශරීර මත කළු නූල් ඇද ඒ මතින් රත් වූ කියත් වලින් ඉරා දමනු ලැබේ. මෙම වේදනාව විඳීමට සිදුවන්නේ දෙමාපියන්ට හා ගුණවතුන්ට අපහාස කිරීමේ විපාකය හැටියටයි. අංක 3. සංඝාත නිරය. විශාල යකඩ පර්වත දෙපසින් පෙරලී එමින් නිරිසතුන්ව උක්දඬු මෙන් පොඩි කර දමයි. ලේ ගංගා ගලා යයි. අංක 4. රෞරව සහ මහා රෞරව නිරය. නිරිසතුන්ගේ ශරීර තුලට දුම් සහ දැවෙන ගිනි ජාලා ඇතුළු වී දරාගත නොහැකි වේදනාවෙන් මහා හඬින් කෑ ගසන්නට සිදුවේ. අංක 5. අවීචි මහා නිරය. වඩාත්ම බිහිසුණු නිරය මේ අවීචි මහා නිරයයි. මෙහි ගින්න කෙතරම් දරුණු දෙයක් නිරිසතා සහ මෙම ඊ타ම භයානක අවීචි මහා නිරයට වැටෙන්නට හේතු වන්නේ ආනන්තරීය පාප කර්ම සඳහා හිමිවන දඬුවම මෙයයි. අපායට වැටීමට හේතු වන සමාජීය වැරදි කිහිපයක් අපි කතා කරමු. වර්තමාන සමාජයේ අප නොසිතා කරන බොහෝ දේ අපව නිරයට ඇද දමයි. පස්පව්, දස අකුසල්, සතුන් මැරීම, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම සහ මත්පැන් පානය, කලගුණ නොදැනීම, මව්පියන්ට සැලකීම, පැහැර හැරීම සහ වැඩිහිටියන්ට අගෞරව කිරීම, ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය, අනුන්ගේ දියුණුව දැක ද්වේෂ කිරීම වැනි කාරණාවන් මෙයට අයත් වේ. මෙයින් මම බලාපොරොත්තු වන්නේ සමාජයට දිය හැකි පණිවිඩය වන්නේ අපාය ගැන ඇසීමෙන් බියවීම පමණක් ප්‍රමාණවත් නැත. ඉන් බේරීමට නම් සතියෙන් සහ විමසීමෙන් වැඩ කිරීම. කරන සෑම ක්‍රියාවකම විපාක ගැන සිතන්න. පිනට දහමට ලැබීම, දාන, සීල, භාවනා කටයුතු වල නිරත වීම, හෘද සාක්ෂියට එකඟ වීම, මම කරන දේ මටම ඵල දෙනවා යන ධර්මතාවය තේරුම් ගැනීම, අනුන් කළ දේ නොව තමා කළ නොකළ දේ ගැනම සිතන්න. මෙය බුදු වදනකි. මෙවන් වූ තොරතුරු නැවතත් ඔබට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්නම්. සුබ දවසක්.